Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, go, go. පසුත් ඇවිත් ආවේ අයියෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න 850ක් තව ඇඩිෂනල් එකතු කරගන්න පුළුවන්. Yo, go, go, go. අම්මද මං හිතන්නේ පේන්නේ කොහෙද ඉන්නේ කියලා. අපි බෙන්තර ගඟෙන් එහාට ඇවිල්ලා ඉන්න. බෙන්තර ගඟෙන් එහාට මචං. I've been doing shit my way, or the highway, and in the driveway is a nice way. කස්ටමර් එකෙන් ගන්න ඕන ගාන තමයි එතන පෙන්නන්නේ. එනෝක යන්න බලන්න. එමිස් තාම ඇවිල්ලා නැහැ මචං. පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා 1 minute කියලා කිව්වා. කඩයක් බලන්නකො කඩයක් 150යි නේ. ඩිලිවරි කරන කොල්ලෙක් නම් අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දාන්න. හේතුව තමයි කෑම ඉල්ලේ මචං. ටිකක් දුර යන්න බෑ. ගාල්ලේ නේ අම්බලන්ගොඩ. හලෝ මචං ඔන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙනවා. සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අද ටිකක් ලොං ට්‍රිප් එකක් වැදුණා අදත්. දැන් මම මොරටුවේ ඉන්නේ. මොරටුවේ ඉඳලා මීගමුවට. හරිද? පේනවද දන්නේ නැහැ නේ ඔයාලට. පේනේද? මම පොඩ්ඩක් හරව ගන්නම් මෙහෙට බයික් එක. ඔයාලට මම පෙන්නන්නම්. කිලෝමීටර අපිට යන්න තියෙනවා. කිලෝමීටර 87ක් අම්මඩෝලු. කිලෝමීටර 87ක් විතර තමයි පෙන්නන්නේ. මීට වඩා මේ ළඟ වෙයි ගොඩක් දුරට. මොකද මේක මේ වටේකින් වගේ පෙන්නන්නේ. හරිද? පිළියන්දල පැත්තෙන් දාලා මෙහෙම ගිහලා. ඒ නිසා අපි කොළඹ පැත්තෙන් දාලා කොළඹ පැත්තෙන්ම මේව කරලා යමු. මීගමුවටත් එහා වෙන්නප්පුව. බෝලවත්ත හරහා ගිහිල්ලා ඒකත් පහු කරගෙන යන්න ඕනේ. පැය දෙකක් යනවා කියලා පෙන්නනවා. එතනට ගිහිල්ලා මචං ඒ ඕඩර් එක අරගෙන එතනින් තමයි අම්බලන්ගොඩ පැත්තට යන්න තියෙන්නේ. හරි ඒ අයියේ කිව්වා විශ්වාසය තමයි මල්ලි වැදගත් වෙන්නේ. ඔයා මගේ වීඩියෝයෙන් බලලා තියෙනවා කිව්වා එයා. ඔයා ලස්සනට වැඩේ කරලා දෙන්න කිව්වා. සල්ලි ගන්න අවුලක් නැහැ කිව්වා. මේ අපි දැන් යමු එහෙට ඒක ගන්න අරගෙන මේ අපි යමු එහෙමම මේ අම්බලන්ගොඩ. මම ඔක්කොම ටික ඔයාලට පෙන්නන්න මට කීයක් හොයන්න පුළුවන් වුණාද අද? සහ මොනවද කියන්න තියෙන පැකේජ් එක ඒ ඔක්කොම ටික අපි කතා කරමු. අපි යමු බලන්න මොකද්ද වෙන්නේ කියලා. ආච්චි පලා විකුණනවා. මාර බ්ලොග් එකක් නේ අර. මෙච්චර බ්ලොග් එකක් එන්න විදියක් නැහැ හැබැයි මේ හරිය. අට බෙන්ද හරිය. අන්නමයන් ඉතින් සාමාන්‍යයෙන් 7:00ගේ පැනලා කොළඹ පැත්තට යනවා කියන්නේ මොරටුව පැත්තේ ඉඳලා ඉස්සුවක් තමයි. කොහොමද ගියාන්කෝ යන්නේ? වට්ටම ට්‍රැෆික් එකක් තියෙන දැන් මේ කඩේ ඉඳලා මේ ට්‍රැෆික් එක මේ විදිහටම තමයි යන්නේ. ආරම ට්‍රැෆික් එකක් කොයි සෙට් උනේ? මට තව පොඩ්ඩක් වේලාසන එන්න බැරුණානේ. පොඩ්ඩක් වේලාසන හතමාරට වගේ කලින් වගේ සෙට් වුණානේ. ඒ ට්‍රැෆික් එකේ තියෙන ස්කූල් ටයිම් ඉඳලා මේ මොනක් කට්ටම ට්‍රැෆික් එක සෙට් උනේ දැන් ආම වෙන වැඩ. අරනෝනේ ඔන්න මචං අපි යන පැත්තටම මේ යන ගමන්ම හයර් එකක් ඇදුණා. තව එකක් 850ක එකක්. හරිද? මේ අපේ දැන් මේ යන හයර් එකට බාධාවක් වෙන්නේ නැහැ. අපි යන මේන් රෝඩ් එකෙන් වගේ තමයි ගන්න තියෙන්නේ කස්ටමර්. මේ යන්න දෙන්නේ යන පැත්තටම තමයි. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න 850ක් තව ඇඩිෂනල් එකතු කරගන්න පුළුවන්. මේ ඇප් එක ඔන් කරගෙන ආවනම් මේ වගේ වෙලාවට මේ පැත්තට යන එකක් නම් ඩිරෙක්ෂන් ආර් එකක් විදියට ඔයාට ගන්න පුළුවන්. ඒක අරගෙන යන ගමන්ම එකක් කරගෙන යන්න පුළුවන්. මෙහෙමයි ඉතින්. මේ වගේව හැමතිස්සෙම සෙට් වෙන්නේ නැහැ. හරිද? මේ හැබැයි සෙට් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඇප් එක ඔන් කරගෙන ඉඳියොත්
අනිවාර්යයෙන්ම මේම කෑල්ලක් දෙකක් සෙට් කරගන්න පුළුවන්. දැන් මට ඉස්සෙල්ලා වැදුණු 500 ගානක එකක් මට ඒක ගන්න බැරි වුණා. මිස් වුණා. මම දැන් පසුත් ඇවිත් ආවේ අයියෝ ගන්න බැරි වුණා නේ කියලා. හැබැයි 850ක තව එකක් වැදුණා දැන්. අවුලකුත් නෑ. ඒක අරක මිස් වෙලා තින්නේ හොඳ කමටනේ. මේ වෙලාවේ අර ට්‍රැෆික් එක තමයි පොඩි අවුලකට තියෙන්නේ. නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ. කොහොම හරි වැඩේ කරගමු. හරි එහෙනම් අපි අර පැසෙන්ජර් ගමු ගිහිල්ලා. එනවා කියන්න. 32.67 නේ. හරිනේ. ලහයි කිලෝමීටර්. ඉතින් ළඟපාර දන්නවද නැත්නම් කෙලිපාරේ යමුද? මේකේ මැරින් ඩ්‍රයිව් වලින් පෙන්නන්නේ. හරිනේ. ඔන්න මචං මට ඌබේකින් පෙන්නලා තියෙන්නේ 840ක් ගන්න කියලා යාර ප්‍රොමෝෂන් එකක් කියලා. ගොඩක් දුරට මට මීට වඩා ගාණක් වැටිලාදී. හරිද? අපි බලමු 840යිනේ පෙන්නේ. ඒ කියන්නේ කස්ටමර් එකෙන් ගන්න ඕන ගාණ තමයි එතන පෙන්නන්නේ. අපිට වැටිච්ච ගාණ මචං මේකේ අප්ඩේට් වෙනවා කීයක් වෙනවා? 850ක් වැටෙනවා. මේ තව ඕඩර් එකක් වදිනවා අනිත් පැත්තට ඒව යන්න බෑනේ. හරි එහෙනම් ජය වේවා. අපි යමු මේ දැන් අපේ ප්‍රධාන අරමුණ මෙහෙමම යන්න තියෙන්නේ. මේ අපි යන පාරටම තමයි ආවේ. ඒකේ මං කිව්වේ අපි යන පාරෙම වගේ එකක් සෙට් වුණොත් අනිවාර්යෙන් ගන්න කියලා. නෑ තෙල් නෑ. තියෙන. පැත්තක තියෙනවා. පැත්තක තියෙන පොලිම 10යි. නෑ. හරි තෙල් තිබුණේ තෙල් 10ක ගහගත්ත මචං. තව පැයක විතර දුරක් තියෙන්නේ. අපි පටස් ගාලා යම් පටස් ගාලා. ට්‍රැෆික් එකත් එක්ක තමයි අවුල. කොහොම හරි යම්. අන්න මචං අපි දැන් ඉන්නේ කටුනායක. හරිද? කටුනායකේ ඉඳලා තව තියෙනවා කිලෝමීටර් 14ක්. කිලෝමීටර් 14ක් තියෙනවා තව. එතකොට විනාඩි 26ක් යනවා කියලා තමයි පෙන්නන්නේ. එයා ලොකේෂන් එකක් එවන්නම් කිව්වා මේ කොහෙද මේ කොච්චි කඩේ. කොච්චි කඩේට තමයි යන්න දෙන්නේ මචං. හරිද? අපි ගිහිල්ලා බලමුකෝ මොකද්ද තියෙන්නේ අරන් යන්නේ කොහොමද විස්තරේ කියලා. නේද? ඔයාලා ඉන්නව නේ මාත් එක්ක. මචං දැන් ඔන්න ලොකේෂන් එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටරේ තියෙන්නේ තව. මේ ගිහිල්ලා අපි පැකේජ් එක ගත්තා. ආපස්සට හැරුණා මේ කෙලින්ම කොහෙද අම්බලන්ගොඩ. මම පෙන්නනම් එතන ඉඳලා කොච්චර කිලෝමීටර ගාණක් තියෙනවද? මොනවද ගෙරියන්න තියෙන්නේ කියලා අපි බලමුකෝ ගිහිල්ලා දැන්. එනකෝ යන්න බලන්න. ඉන්නේ මචං කටාන කියලා තියෙනවා. කොච්චි කඩේ. මේ හරිය තමයි තියෙන්නේ ලොකේෂන්. ෆීනික්ස් එක ගාව. කොල්ලක් දාමුද මිස්ටර්? කොල්ලක් දාමු. හෙලෝ. ඔව් මම අර කීල්ස් එක තියෙන්නේ එතන ඉන්නේ. හරි. මං කීල්ස් එක පැත්තෙන් ඉන්නද? මිස් තාම ඇවිල්ලා නැහැ මචං. පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා 1 මිනිත් කියලා කිව්වා. ඒක නිසා ඉන්න වෙනවා. කොල්ලෝ. යාරින් ඉන්න හේවනට වෙලා පොඩ්ඩක්. දන්න කට්ටිය කියන්න මෙතන මොකක් හරි බැටරි එකක් තියෙනවා. කියන්න දන්න කට්ටිය.
එයා මට යන්න ඕන ලොකේෂන් එකත් එව්වා මචං. හරිද? මම ඒකවට එවන්නද බලන්න. ආයෙ ආවිල්ලා දුවල කෝල් කරා. මම පොඩ්ඩක් හෙවනට දාගත්ත මිස් ඉන්නේ කොහෙද? කීල්ස් එක ළඟනේ. කීල්ස් එක මම පොඩ්ඩක් පාරෙන් එහා පැත්තේ ඉන්නේ. ඒ පැත්තේ මම එන්න. නෑ මම ඔතනට එන්න. හරි. මිස් වාහනයක දින්නේ. කීල් එකක් නේ. හරි හරි. හරි 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 හරි. හරි. අර කිව්වනේ ගෙනියන්න ඕනේ නේද? ඔව්. මේක ඒක. ඒක පරිස්සම් වෙනවා. මේක තමයි ගෙනියන්න ඕනේ. මේ ડોකියුමන්ට් එක. හරි. මේ ડોකියුමන්ට් එකක් මෙන්න මේ පොතක් ගහන්න. සීල් එකක් මේක එයාලට දෙන්න කියලා ගෙනියයි යා. මේ කැබි එකට දාගන්න ඕනේ. ඕකේ අමතක වෙන්නේ. ඔව්. මේක විතරයි දෙන්නේ නේ. මේක පොතක්ද තියෙන්නේ? ඕකේ තියෙන ෆයිල් එකක්. ෆයිල් එකක්ද? ඔව්. එහෙම. පැත්තක් තියෙනවද ඒකේ? ඔය තියෙන ඉස්සරහියද? ටිකක් දුර යන්න බෑ. ගාල්ලද? ගාල්ලේ නේ අම්බලන්ගොඩ. දැන් යන්නේ අම්බලන්ගොඩ? ඔව්. අපි සේරම සර්ව කරාද? ඔව්. හරිනේ. හරි. thank you දෙන්න. හරි වෙල්කම්. එහෙනම් ආයෙ ඔයා එහෙට කන්දිගේ දෙන්න. මං කියන්න. හරි මිස් යනවා. thank you. හරි ඒ ඔඩර් එක ගත්ත මචං. ඔන්න ඕක තමයි මචං ගෙරියන්න තියෙන්නේ. පොඩි පාර්සල් එකක්. මහා ලොකු දෙයක් නෙවෙයි. මේක නම් මම ડોකියුමන්ට් එකක් කියනවා කිව්වේ මොනවාද? ඒක ඉතින් එක්සෙප් එකේ පුළුවන්. හරි එන යන්න. යම්පුතේ. මම වල පෙන්නන්න ඉන්නේ මේ දැන් කිලෝමීටර් කීයක් යන්න ඕනද කියලා. මම ඒක පෙන්නන්නම්කෝ අපි බලමු ඇත්තටම කිලෝමීටර් කීයක් යන්නද කියනවද කියලා. ඉන්නවකෝ බලන්න. ඔන්න මචං ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි මං පාවිච්චි කරන බඩු කොහෙන්ද ඕඩර් කරන්න කියලා. ඉතින් දරස් එකේ තියෙනවා ඒ බඩු එයාට ඕඩර් කරන්න පුළුවන්. මම පළවෙනි කමෙන්ට් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ලින්ක්ස් ටික දාන්නම්. එයා කියලා ඔයාලට පුළුවන් ඕඩර් කරගන්න. ගෙදරට ආවට පස්සේ ඔයාලට පුළුවන් සල්ලි දීලා ගන්නත්. පොඩ්ඩක් හෙවනට නැවත්ත ගත්තා. බලන්ගොඩ. මෙතන ඉඳලා තියෙනවා මචං. ඔයාලට කියන්න දන්නවද? කිලෝමීටර් 136ක් තියෙනවා. කිලෝමීටර් 136ක් මෙතන ඉඳලා. ඒක එනවා බලන්න. යා කිව්වා තව කිලෝමීටර් 5ක් විතර වැඩිපුර තියාගන්න කියලා. එතකොට කිලෝමීටර් 40ක් විතර සෙට් වෙනවා 140. හරිද? මේ එහෙනම් අපි යමු. නැති. එනවනේ. කිලෝමීටර් 136යි. කිලෝමීටර් 136යි මචං. හරිද? පැය 4ක් වගේ යනවා කියලා තමයි අපි එන්නන්නේ. මේ මෙහෙමම යාගෙන තියෙන්නේ. මං කෑවෙත් නෑ හලෝ උදේට. දැන් මෙහෙමම පැය 4ක් යන්න නම් බෑ. කොහෙන් හරි කාලා බඩට මොනවා හරි දාගෙන තමයි මේක ෂේප් එකේ ගෙරියන්න දෙන්නේ. එහෙනම් යමු දැන්. අම්බලන්ගොඩ. කඩයක් බලන්නකො කඩයක්. බත් කටක් කන්න බත් කටක්. අට්ටම බඩගියේ මචං. දැන් කීයද වෙලාව? 10:40. 10:40. කෑම තියද? කෑම තියද නෑ. මේ කෑම අරන් ගිහිල්ලා කන්න නම් තියෙනවා දැන්. කන්ට නෑ. කෑම කඩයක් තියෙනවා මම දැක්කා හම්බෙක්. බලමු කෑම ටිකක් කාලා යන්න පුළුවන්ද? කෑම තියෙද කියලා බලමු. තිබ්බත් ගොඩ. කෑම තියදයි? උදේ කෑම මුකුත් නැහනේ.
අයියෝ කෑම ඉල්ලේ මචං. උදේ කෑම කියලා ගහලා තියෙන්නේ නම් නැතිනම් උදේට දවල්ට රැට. What? ඇයි එහෙම කරේ ඔය අපිට? කියනෝ මම මචං මෙතන පොඩි කඩයක් තියෙනවා බත් 250යි කියලා ගන්න. සමහරු කියනවා ඒ ලොකු කඩේකින් හොඳ කඩේකින් කියලා කන්න අරකමයි කියලා. මම නම් ඇත්තටම මචං මේ වගේ පොඩි කඩවල කන්නේ ගාන අඩුයි. හරි. දැන් මෙතන කෑම එක 250ට තියෙන එකක් සාමාන්‍ය ලොකු කඩේකින් කන්න බෑ නේ. ඒ ගානට මචං රස පොඩ්ඩක් වෙනස් ඇති. උනට කන්න පුළුවන්. කෑම තියෙදයි? කෑම තාම ආවේ නැහැ නේ. කෑම නැහැනේ. 12 වෙන. උදේ කෑමවත් නැද්ද? කොටි තියෙනවනේ. සම්බල් තියෙද? එන රොටි දෙන්න. අදුවනේ මාර විදියට. Kasi panahin nih. Thank you. Gindar wage පිච්චෙන්නේ නේ. ඔව්. දැන්නේ කතාව. ඔව් අනේ. පිස්සු යදෙනවා ඉතින්. හරි යනවා ඔක්කේ. ඒ කඩේ ඇතුලේ ඉඳිත් මාර විදියට මාර රසයක් තියෙන පෑන් එකක් දාලා දෙගෙන මචං. උනාට පිච්චෙනවා මචං. පිච්චෙනවා. අම්බෝ පස්ස පැත්ත පිච්චෙනවා. ස්ටෑන්ඩ් එක. හරි එහෙනම් ඔන්න මේ බත් තිබුණ නෑ මචං. හරිද? රොටි දෙකක් කෑවා. ටිකක් කාලා ප්ලේට් එකක් දීුවා. මේ අපි අරගෙන ගිහලා බත් කම ඉතින් අවුලක් නැහැ. දැන් උදේ වේල ෂේප් කරගත්තනේ. ෂේප් එකේ දවල්ට අපි අරගෙන කමු. හරි එහෙනම් අපි යමු කෙලින්ම මචං. දැන් කෙලින්ම අම්බලගොඩ. තව දෙයක්. මේ ඔන්න ඇප් එක ඔන් කරගත්තා මම උදේ එක. මේ පැත්තේ ඉඳලා කොළඹ පැත්තට පදිනවද කියලා බලමු. දැන් කටුනායකට යන්නේ මම. කටුනායක ගිහලා මේ කියලා කොළඹට යනවා. කටුනායකට ආවේ නෑ තාම. දැන් කොච්චි කඩේ හරියනේ. මේ හරිය ඉඳලා බලමු. කටුනායකින් පස්සේ සමහරක් පිට වදින්න පුළුවන් කොළඹට. කියලා බලමු. මේ වැදුනොත් මම පෙන්නන්න. මට කියන්න අමතක වුණානේ. මේ දැන් මේ කිරියන්නේ මචං සුරයක් කියලා තමයි කිව්වේ. හරිද? සුරයකුයි මේකේ පිළිමයක් තියෙනවා කිව්වා. දෙවි කෙනෙක්ගේ පිළිමයක් තියෙනවා කිව්වා. ඒක නිසා කැබි එකේ කොහෙවත් මේ බෑග් එකකවත් දාගන්න එපා කිව්වා. පුළන්න ජැකට් සාක්කුවේ දාගෙන ඉන්න කියලා තමයි කිව්වේ. ඒක මගේ ජැකට් සාක්කුවේ දාගත්තා. දැන් යනවා. shopping bag එකේ ඔතල තියෙන ඉතින් අපිට පේන්නේ නැහැ. සුරේකුයි පිළිමයක් මේ දේවි පිළිමයක් මොකක් හරි දෙනවා කියලා තමයි කිව්වේ මම. ඉතින් යන පාර හරියටිනේ. පාර හරි. පාර හරි මචං. Valentine. වතුර ඕනේ. වතුර නේ මේක. මොකද යන්නේ? මම යන්නේ මෙහෙ මේ මොනවද කියන්නේ ජොබ් එක? ෆයර් යනවා ඕඩර් ගන්න ඈ මේක යනවා. ලයිසන් එක දුන්නානේ. 7:24 එකයි. ඔව් ඔව් 8 වෙනි මාසේ නේද ඉන්නේ? 7 වෙනි මාසෙත් තියෙනවා. 7 වෙනි මාසේ මොකක්ද? බයික් දෙක ඉවරයි 7:24 නේ. අම්මට මං හිතන් ඉඳි 8 දැන් මම හදන්න පටන් ගන්න. ඔව් ඒක ලේසි අර.
ඔයාලට ඒකට ලේසි අදා ගන්න පුළුවන්. මෙඩිකල් එක අරගත්තා නම් මාස් තුනක් අල වෙනවා. නැත්නම් රස්සිය අඩුවක් තියෙනවනේ ඕවල්. හරි thank you. ඈ? ඔව්. ඩිලිවරි හයර් ඔක්කොම කරනවා. හරි පොලිසියෙන් නැවතුව මචං පොඩ්ඩක් චෙක් කරන්න. චෙක් කරා යාලා. කැබි එක බැලුවා. ලියාගත්ත ලයිසන් අරගෙන යන්න දුන්නා. සාමාන්‍යයෙන් මචං අපි යන විදිහත් එක්ක අපිව චෙක් කරන ප්‍රවණතාවය වැඩි. හේතුව තමයි සන්ග්ලාස් දාලා මාස්ක් එකක් දාගෙන මූණත් වහගෙන සම්පූර්ණ පැක් කරගෙන වගේ යන්නේ අපි. ඔන්න මචං කිලෝමීටර් 140ක් විතර තිබ්බ කලින් බලද්දි දැක්කනේ. දැන් මචං භාගයට භාගයක්ම ඇවිල්ලා තින්නේ 4 එකක් විතර ඇවිල්ලා තින්නේ නේ. 3 එකක් ඇවිල්ලා තින්නේ මචං කිලෝමීටර් 54යි තව තියෙන්නේ යන්න. කිලෝමීටර් 54යි. දැන් මචං මේ කොහෙද යනවද ඉන්නේ? කියන්න බලන්න ඔයාලම කොහෙද ඉන්නේ කියලා මං කියන්න ඕනේ. යනකොට පේන්නේ ඔයාට කොහෙද ඉන්නේ කියලා. පේනවද කොහෙද ඉන්නේ කියලා? එන්නේ කොහෙද ඉන්නේ කියලා. අන්න කළුතර තමයි ඉන්නේ මචං. කලින් මම එන්න ටික මේ කොළඹ හරිය වීඩියෝ කරනවා කියන්නේ මට ස්කූල් ටයිම් එකක් සෙට් උනේ. හරිද? අම්මට සිරේන ට්‍රැෆික් එකකට සෙට් වුණා. මාරම ට්‍රැෆික් එකකට සෙට් වුණා. එහෙම මම මේ කැම් එක දාගත්ත ඇතුළට ගලවලා. කිලෝමීටර් 50 ගානයිනේ යන්න දෙන්නේ. අපි ගිහිල්ලා කොහොම හරි මේ ඕඩර් එක දෙමු. අද ඇත්තටම අපි අර පොරොන්දු වුණ වෙලාවට ය아가න්න බැරි වුණා. යද්දිත් ස්කූල් ටයිම් එකේ සෙට් වුණා. යද්දිත් ස්කූල් ටයිම් සෙට් වුණා. ඒකත් එක්ක පට්ටම අමාරු වුණා යන්න. හරි අපි යමුකෝ එහෙනම්. අපි උදේත් තෙල් ගැහුවා තව 500ක් විතර ගහගමු. 500ක් ගහන්නයි. දැන් මචං 500ක් ගැහුවට මට ගිහිල්ලා එන්න මදි වෙනවා මේ පෙට්‍රල් ගැහුවට. එද්දි තව කීයක් හරි ගහගන්න වෙයි. කමන්නේ දැනට යන්න පුළුවන් මේකේ. අම්බලන්කොටරනේ. හරි අපි යමු. මේ හරියේ Uber Pick Me on කරාට මේ හරිය වදින්නේ නැහැ. හරිද? දැන් යද්දි නම් මම on කරන් ගියාම කිලෝමීටර් එකක් ඇදුණනේ. එතකොට මේ හරියේ සෙල්ලම් නටන්න බෑ. මොකද මේ හරිය වදින්නේ නැහැ. ඒකේ කේස් එක. අලුත් ගම අන්න මචං අලුත් ගමට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 34ක් තියෙනවා මට උඩු මගේ කොන්ද. ගොඩක් අය අහපු දෙයක් තමයි බයික් එකේ එක දිගට දුවද්දි කොන්ද හරි දෙන්නේ නැද්ද? පස්සේ රිදෙන්නේ නැද්ද? ඒ ඔක්කොම රිදෙනවා මචං. කොන්ද අනිවාර්යයෙන්ම අමාරු වෙනවා. පස්ස නම් නිකන් කිරි වැටෙනවා වගේ වෙන්නේ. ආයි අහන්න දෙයක් නැහැ නේ ඒක. මාස්ක් එකක් නම් අනිවාර්යයෙන්ම දාන්න. මොකද මේ ලංකාවේ පාරවල් වල මාස්ක් එකක් නොදා යන්න බෑ මචං. ඩිලිවරි කරන කොල්ලෙක් නම් අනිවාර්යයෙන්ම මාස්ක් එකක් දාන්න. හේතුව තමයි ඩිලිවරි දුවන කෙනෙක් නම් දන්නවා කොච්චර දුවිල්ලක් වාගේ ඇහි රැඳෙනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඒසිම දැන තමයි ඇහැ.
දෙයින්දලා අවශ්‍ය නැකන් ඩෙලිවරි දුවලා ඇහැ කොන පොඩ්ඩක් මේව කරලා බලද්දි කළු පාට කුට්ටියක් වගේ දූවිලි එනවා. හරිද? ඉතින් ඔයා නිකමට හිතන්නකෝ අපි මාස්ක් එකක්වත් නොදා ඉන්නවා කියන්නේ කොච්චර දූවිල්ලක් අපි ඇතුළට දාගෙනද? ඒ වාහනවල දුමනේ. වට්ටම මේ චාටර් වෙලා තියෙන්නේ. පාරක යන්න බෑ. වාතය මාරම විදියට මේ වෙලා තියෙන්නේ. අපිරිසිදු වෙලා තියෙන්නේ. මිනිස්සෙක්ට පිරිසිදු වාතාශ්‍රයක් නම් ලබන්න බෑ පාරක. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ මාස්ක් එකක් දාන්න. සන්ග්ලාස් එකක් අනිවාර්යයෙන්ම දාන්න. මොකද සන්ග්ලාස් එක අවුව වෙලාවට මේ මාර වැදගත්. ඔයාට මේ අමාරු නෑ ඒක. සහ ග්ලව්ස් දෙක. ග්ලව්ස් දෙක ඔයාට අතට පාසු ග්ලව්ස් එකක් දාන්න. වැටුනට පස්සේ ලිලිල යන්න නැති මේ හොඳ මේ ඔය ඉන්න ඕනේ කියලා එකක් නැහැ. සාමාන්‍යයෙන් ආරක්ෂිත මට්ටමේ එකක් දාගන්න. හොඳම මට්ටමේ ඒවා ගන්න ගියොත් ඉතින් ඔයාට මේ වෙලාවේ අමාරු වෙයිනේ. ග්ලව්ස් ගණන් නේ ඇත්තටම. පොඩි ගණන් වලට තියෙන ඒවා අරගෙන වැඩකුත්. ඒක නිසා ග්ලව්ස් එකක් ගන්න. ඔයාගේ ආරක්ෂාව ගැන මුලින් හිතන්න. හරිද? නිකන් දුවන්නම් වාලේ ගොඩාක් අය දුවනවා. මේ ඔබ දුවන්න ගත්ත දවසේ ඉඳලම ජැකට් මාස්ක් කොහොම දාගෙන තමයි දුවන්නේ. හේතුව ආරක්ෂාව අතින් අනිවාර්යෙන් අපි මූලික තැන දෙන්න ඕනේ මේ පැත්තට. අපි ආරක්ෂා වෙලා ඉන්න බෑ මොනවා කරන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් රෑෂ් අරෝග්‍ය වෙන්න පුළුවන් ඔයාලගේ ඇඟවල වල. රෑෂ් එන්නේ මේ දාඩියේ රැඳෙන තැන්වල තමයි. දැන් ජැකට් එක වුණත් ජැකට් එකක් එහෙම දාගෙන ඉන්නවා කියන්නේ දාඩිය නිතරම රැඳෙනවා. රෑෂ් එකක් එහෙම එන්න පුළුවන් ඔය එකේ ජර්සි වලට හරියට මේ ඒ වගේ අනිවාර්යයෙන්ම බලක් කරන්න දිනපතා මිනිස්සු හොදන්න. ජැකට් එකක් දිනපතා හොදන්න බැරි වුණත් දවස් සාමාන්‍යයෙන් 5ක් හරි ඇඳලා ඉක්මනට හොදලා දාන්න. ජැකට් එකත් සාමාන්‍යයෙන් ඉතින් අඳිනවනේ ටික දවසක් එක දිගට. මොකද ජැකට් එක උන දාඩිය රැඳිලා ඒක අපි දවල් දරුවට අවුවේ දාඩියත් එක්ක දානවා කියන්නේ ඒවා මේ මික්ස් වෙලා එක දේවල් හැදෙන්න පුළුවන් දන්නවනේ. හරි තව කිලෝමීටර් 32යි මචං යන්න දෙන්නේ. අපි බෙන්තර ගඟෙන් එහාට ඇවිල්ලා ඉන්න. බෙන්තර ගඟෙන් එහාට මචං. දැන් ඔන්න බෙන්තර ගඟෙන් එහා ඉන්නේ මචං. හරිද? දැන් මචං SP ඔන්න මචං ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 5-7ක් වගේ තමයි තියෙන්නේ. මේ හරිය විද්‍යාවල් තියෙන්නේ ඔක්කොම. ලස්සනයි නේ? පැත්ත. ඔන්න මචං ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. බලමු කෝල් එකක් දාලා. හෙලෝ මිස් අර ඕඩ එකක් කෙවලා තියෙනවා මේ මචං මේ හරි පාර හදනවා මචං. හරි මේකත් දෙන්න කිව්වා. හරි මොකක් ඩොකියුමන්ට් මොනක් හරි කිව්වා. ඔයාලගේ නම තියෙන්නේ අර මේ මොනාරි මොකද අර බෙල්ලේ දාන්නේ? ඔව් සූර්යයක් නේ. ඔව් හරි නේනන්නේ? හරිනේ? හරි thank you miss. හරි ඒ ඕඩර් එක දුන්න මචං ඒක කම්ප්ලීට්. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. දැන් මේකෙන් කීයක් හෙව්වද කියලා දන්නවද ඔය? ආද දවසේ කීයක් හෙව්වද කියලා මං කියන්නද ඔයාලට? ටිකක් ඉන්නකෝ. මෙන්න මේ හරිය පාර හදනවා. හලෝ මෙතනින් පොඩ්ඩක් එහාට ගිහලා මම කියන්නම් කීයක් ගියාද කියලා.
පොල්ල පාර තලනවා තැරිල්ලක් නේ. ඔන්න මචං එතකොට අද මම ඕඩර් එක ගන්න යද්දි මට 8500ක මේ 850ක හයර් එකක් වැදුනා. ඒකත් කරගන්නේ මම ගියේ. එතකොට මචං මේ සර් මට මේ රුපියල් 12000ක් දුන්නා අර හෙට යන්නයි ඊට පස්සේ ගිහිල්ලා මෙහෙට ආයි අම්බලන්ගොඩට එන්නයි ඔක්කොම කිලෝමීටර් අර හෙ ඉඳලා අම්බලන්ගොඩ පැත්තට එන්න කිලෝමීටර් 140කට වැඩි දුන්නා. මට ඒක ගන්න යන්න තිබුණා මේ කිලෝමීටර් උදේ මම පෙන්නුවනේ කීයද කියලා ඒ ගාන තිබුණා. කොහොමද 12000ක් මට දුන්න ඒ සර්. මේ ඊට අමතරව අර 850ත් එක්ක බැලුවාම 12850ක් හොයලා අද දවසේ මේ හයර් එක වෙනුවෙන් මේ හයර් එක වෙනුවෙන් ආවේ අරක අමතරව කරපු දෙයක් නේ. ඉතින් ඔන්න ඕම තමයි 12850ක් හෙව්වා. අන්න මචං සුරයක් ගිහින් දුන්නා. එහෙනම් මේ මගේ වීඩියෝ දිගටම බලන්න. ඉස්සරහට අලුත් දේවල් ටිකක් මම දෙන්නම් ඔයාලට. ඔයාලා මාත් එක්ක ඉන්න මගේ TikTok එක Facebook එකේ follow කරලා support එකක් දෙන්න. Facebook එක වගේම TikTok එක වගේම YouTube එකටත් subscribe පාරක් දාලා support එකක් දෙන්න මචං. එහෙනම් මචං මාත් ගිහින් එන්න. තව කිලෝමීටර් 50කට වැඩි යන්න තියෙනවා. මේ යන්න ඕනේ මෙහෙට මොරටුවට. එහෙනම් මාත් යනවා මචං. වීඩියෝ එක අපි නවත්තමු අද. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.